වහගෙන ඇති බවට මෙවැනි අවස්ථාවක කළ යුත්තේ විනයගරුක රියදුරුක ලෙස පොලිසියට සහාය ලබා දීම නොවේද? රාජකාරී අවස්ථාවේ මත ත්‍රිවිධ හමුදා වාහන, පොලිස් වාහන ආදී ලක්ෂ සඳහා සාමාන්‍ය මාර්ග නීති නොතකා මාර්ගයේ ධාවනය කිරීමට මෝටර වාහන පනත 140 ආමගින් හා රජයේ අතිවිශේෂ ගසට් පත්‍ර 1940/21 32/6 මගින් බලය ලැබී ඇත. මොකක්ද අපි කරපු වැරද්ද? රට වාහන වැරද්ද තමයි කියන්නේ. රටේ අත්ත මොකක්ද කියන්නේ මොකක්ද කියලා. අපි කරපු වැරද්ද පාදලා දෙන්න අපිට. ෆෝන් ගන්න පුළුවන් වාහන වල. අපි ගියේ මේ කඩයිල කපාගෙන අපිට යන්න පුළුවන්. කඩයි කපා. ෆෝන් ගන්න පුළුවන් වාහන වල හෝම් තියෙනවා. 2009 අංක 8 දරන මෝටර වාහන සංශෝධන පනතේ 47 වන වගන්තිය අනුව මෝටර වාහනයක රියදුරුක විසින් අනතුරක් වැළැක්වීමේ කාර්ය සඳහා හෝ වෙනත් වාහනයක් පසු කර යාමේ තම අදහස ඇඟවීම සඳහා හැර අනතුරු ඇඟවීම උපකරණයක් භාවිතා නොකළ යුතුයි. ඔයා ඒතකොට කහිර කපන් ආවේ අනේ මේ මහත්මයා අපිට නීති උගන්වන්න දෙපා. අපි අවුරුදු 18 ලයිසන් ගත්තේ. ඕකේ බලන්න. ඔයා අපිට නීති උගන්වන්න දෙපා. අපි හොඳට මාර්ග නීති දන්නා හොඳේ. කලයක නම් මෙසේ දියසල වේවිද? රටේ නීතියක් තියෙනවා. ඒ නීතියට අපි ගරු කරනවා. ඔයාලගේ යුනිෆෝම් එකටත් ගරු කරනවා. නිකන් මේ පොරුවට යන වාහන නවත්තන නිකන් ටෝක් දෙන්න පොරුවට. අපරීක්ෂාකාරී හා නොසලකීමක් ක්‍රියාදාමයේ හේතුවෙන් සිදුවන මරණ හා ජීවිත කාලය පුරාටම සිදුවන එකතැන්වීම හේතුවෙන් රටට අහිමි වන්නේ රටේ ශ්‍රම බලකාය නොවේද? ඔයා අපිට වැරද්දක් තියනවා.